කවුද මේක දුන්නේ මට? බොයි. විනෝඩ් කොච්චර ආදරේද? ගොඩාක් ආදරේ. ඉතින් හොඳයිද විනෝඩ්ගේ වැඩි? ගොඩාක් ලස්සනයි. ඔව්. මොනවද කියන්න තියෙන්නේ විනෝඩ්ට? එයාට ගොඩක් ආදරේ. බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් විතරක් නෙමෙයි එයා. එයාට තාත්තා කෙනෙක් සහෝදරේ. ගොඩක් ආදරේ ඉක්මනට එන්න කියලා කියනවා. wish you happy birthday. ඔන්න අදාරගෙන ආවේ හරිම ලස්සන වෙහිකල් සර්ප්‍රයිස් එකක්. මේ වෙහිකල් සර්ප්‍රයිස් එක හරිම ආදරණීය සර්ප්‍රයිස් එකක්. මේ ගෑනු ළමයාගේ ආදරවන්තයා තමයි මේ සර්ප්‍රයිස් එක ලෑස්ති කරේ. එයා අපි ගෙදරට යනකම්වත් දැනන් හිටියේ නැහැ මෙහෙම සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඉතින් එයා ගොඩාක් සතුටු වුණා. ඒ වගේම ගොඩාක් සර්ප්‍රයිස් වුණා. එයාට හිතාගන්න බැරුව ගියා. ඉතින් එයා ගොඩක් ඇඬුවා. අපි ගියාට පස්සෙත් එයා ගොඩක් ඇඬුවා. ඊට පස්සේ තමයි අපි ආව එළියට එක්කගෙන ආවේ. ඒ කියන්නේ එයාට හිතාගන්න බැරි වෙලා මෙහෙම සර්ප්‍රයිස් එකක් හම්බෙයි කියලා. ඉතින් එයාට අපි ලස්සන සර්ප්‍රයිස් එකක් කරලා දුන්නා. ඉතින් එයාගේ රට ඉන්න ආදරවන්තයා තමයි මේ හැමදේම ලෑස්ති කරේ. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා මේ සර්ප්‍රයිස් එකට. ඒගොල්ලන්ට ගොඩාක් සැටිස් මේක. ඉතින් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අපිට කවුරු හරි ඕඩර් එකක් දුන්නොත් ඒ ඕඩර් එක දුන්න කෙනාට උපරිම සාධාරණයක් කරන්න. ඒ වගේම අපිට පුළුවන් උපරිමයෙන්ම ඒගොල්ලොම සතුටු කරන්න, එදා දවස ලස්සන කරන්න අපි හැම වෙලේම උත්සාහ කරනවා. ඉතින් අපිට ඕඩර් එක දෙන කස්ටමර්ව අනිවාර්යෙන් අපි එයාට සැටිස් වෙන විදියට මේ දේ කරලා දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපිව විශ්වාස කරලා මුදලක් අපිට දාලා මේ දේ ලස්සනට බලාපොරොත්තු වෙනවනේ. ඉතින් අපිත් අපේ උපරිමයෙන් ඒගොල්ලොන්ට දෙන්න ඕනේ. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ ඒ දේ ලස්සනටම කරන්න. ඉතින් ඔයාලට මේ පේනවා වගේ නෙමෙයි. මේකට ගොඩාක් සෑහෙන වෙලාවක් යනවා මේ දේ කරන්න. අපි කේක් එක හදන්න ඕනේ, වාහනේ සරසලා ඒ හැම දේම කරන්න ඕනේ. වාහනේ සරසන එක, එතකොට එතන අපි ක්‍රියේට් කරගන්න එක. ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ට සර්ප්‍රයිස් එක දීලා ඉවරනාට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ඒ වීඩියෝ එක ලස්සනටම එඩිට් කරලා ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේක හැමදාම මතක හිටින වීඩියෝ එකක් විදියට තියෙනවනේ. ඉතින් අපි ඒගොල්ලන්ට ඒක ලස්සනටම ක්‍රියේට් කරලා දෙන්න ඕනේ. ඉතින් මේකට ලොකු කාලයක් යනවා. ඉතින් ඒත් ඒ හැමදේම අපි යාළුව සතුටු කරන විදියට කොහොම හරි ඒගොල්ලන්ට කරලා දෙනවා. ඉතින් මේ සර්ප්‍රයිස් එකත් මාරම ලස්සනයි. හැමදාම කියනවා වගේ ඔරිජිනල් මියුසික් තිබ්බනම් තමයි මේක ලස්සන. ඉතින් මේකට YouTube එකේ දානකොට ඒක දාන්න බෑ. ඒ ප්‍රශ්න නිසා තමයි මේ විදියට normal මියුසික් එකක් දාලා කරන්නේ. ඉතින් මෙයාලා හරිම සතුටු වුණා. මේ කස්ටමර්ගේ දෙවෙනි ඕඩර් එක තමයි අපිට බාර දුන්නේ. එයාලගේ පළවෙනි ඕඩර් එක ඒ කස්ටමර්ගේ මල්ලිට අපි දුන්නේ. මේ දෙවෙනි ඕඩර් එක එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට. ඉතින් ඒගොල්ලොන්ට ගොඩාක් හැපි. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. ඉතින් අපිටත් සතුටුයි. ඒගොල්ලෝ සතුටු වෙනවා දැක්කම අපිටත් මාරම සතුටුයි. ඉතින් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන අනිවාර්යෙන් එනවා. තව වීඩියෝ ගොඩාක් තියෙනවා ඔයගොල්ලොන්ට එක්ක ෂෙයා කරගන්න. ඉතින් තව ලස්සන ආදරණීය සර්ප්‍රයිස් එකක් අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලලා අමතක නොකර ලයික් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලස්සනයිද කියලා කියන්න. එතකොට අඩුපාඩුවක් තියෙනවනම් ඒකත් කියන්න. එතකොට අපිට පුළුවන් ඒ ටික ආය අපිට පුළුවන් විදියට කවර් කරගන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.